තමත ආදරෙන් පිළිගන්නවා අම්මලා සියලු දෙනාම. මම අද කතා කරන්නේ සිසේරියන් සත්කම හා මව්කිරි දීම සම්බන්ධවයි. සිසේරියන් සත්කමෙන් පසු මව්කිරි දීම කළ හැකිද? කොහොමද මම බබාට කිරි පොවන්නේ කියලා අම්මලාට ගොඩක් ගැටලු තියෙනවා. සීස කළාට පස්සේ කිරි අඩු වෙනවද? මං කොහොමද බබාව අල්ලගන්නේ? ඔය වගේ ප්‍රශ්න ගොඩක් මේ සීස කරපු අම්මලාට සහ සීස සල්ලි කර්මය මගින් දරුවා බිහි කරන්න බලාපොරොත්තු වෙන සිටින අම්මලාට ප්‍රශ්න තියෙනවා. අපි අද බලමු කොහොමද මේ ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්නේ නැත්නම් මොනවද මේ ප්‍රශ්න වලට තියෙන පිළිතුරු කියලා. අපි පළමුවෙන්ම බලමු සීස සල්ලි කර්මයෙන් පස්සේ අම්මට මව් කිරි දෙන්න පුළුවන්ද කියලා. ඒ ප්‍රශ්නේ ගොඩක් අම්මලාට තියෙනවානේ. ඇත්තටම මේකට හරිම පැහැදිලි උත්තරයක් තියෙන්නේ. මව් කිරි දෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දරු ප්‍රසූතියකින් දරුවා ප්‍රසූත කළ මවකට වගේම සීස සල්ලි කර්මය මගින් දරුවා බිහි කරපු මවකටත් මව් කිරි දීම ඉතාමත්ම සාර්ථකව කරගෙන යන්න පුළුවන්. එතකොට මේක සීස සල්ලි කර්මයක් කියලා කියන්නේ නැත්නම් මේ සිසේරියන් සත්කම කියලා කියන්නේ උදර සල්ලි කර්මයක්. එතකොට මේ උදර සල්ලි කර්මයක් කරපු මවකට එහෙම නැත්නම් මේ සිසේරියන් සත්කම් කරපු මවකට වුණත් තම දරුවගේ නැත්නම් මේ පුංචි පැටියාගේ කුස පිරෙන්න මව් කිරි ලබා දෙන එක ඉතාමත්ම වගකීමෙන් කළ යුතු තමන්ගේ යුතුයකමක්. එතකොට මේ යුතුයකම ඉෂ්ට කිරීමේදී නැත්නම් මේ වගකීම ඉෂ්ට කිරීමේදී අම්මට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන්ම තමන්ගේ නෑදෑයින්ගෙන් එහෙම නැත්නම් හිතවත් අයගෙන් ගොඩක් උදව් ලැබෙනවා. මේ උදව් ආධාරයෙන් එහෙම නැත්නම් මේ උපකාර ආධාර කරගෙන තමයි සීස කරපු අම්ම කෙනෙක් පළවෙනි දවසේදී තම දරුවාට එහෙම නැත්නම් මේ පුංචි පැටියට මව් කිරි ටික දෙන්නේ. එතකොට මෙහෙම මව් කිරි ටික දෙන්න නම් ඇත්තටම අම්මගේ දැඩි අධිෂ්ඨානය කැපවීම ආත්ම ශක්තිය ඉතාමත්ම වැදගත් වෙනවා. මේ විදිහට ආත්ම ශක්තිය ගොඩනගා ගන්නමින් තම පැටියට අපහසු අවස්ථාවේ මව් කිරි ටික දීම ඒක අම්මට විශාල මානසික අස්වැසිල්ලක් එහෙම නැත්නම් මානසික තෘප්තියක් වෙනවා. එතකොට මෙහෙම දැන් සීස සල්ලි කර්මයක් මගින් බබා ගත්තට පස්සේ ගොඩක් වෙලාවට අම්මලාට තියෙන ප්‍රශ්නයක් තමයි සීස සල්ලි කර්ම නිසා මව් කිරි නිප්පද වීම අඩු වෙනවාද කියන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ ගොඩක් වෙලාවට මව්වරු අතර තියෙනවා අත්දැකීම් හුමාරු කරගන්නවා මතයක් ගොඩ නැගිලා තියෙනවා සීස කළාට පස්සේ මව් කිරි නිෂ්පාදනය අඩු වෙනවා කියලා. අපි දැන් බලමු ඇත්තටම මේ සිද්ධිය මේ ආකාරයටම මෙහෙම වෙනවද එහෙම නැත්නම් කිරි නිෂ්පාදනය අඩු වෙනවද කියලා. ඊට කලින් අපි බලමු කොහොමද මේ මව් කිරි නිෂ්පාදනය වෙන්නේ කියලා. මව් කිරි නිෂ්පාදනය වෙන්න නම් දරුවා කිරි උරන්න ඕනේ. පළවෙනිම දේ තමයි දරුවා කිරි උරන්න ඕනේ. එතකොට දරුවා කිරි උරා බීමේදී මවට කිරි නිෂ්පාදනය වෙනවා. එතකොට මේ නිපද වෙන කිරි ටික පියවරෙන් හිස් වෙනකොට තමයි නැවත නැවත කිරි නිෂ්පාදනය ඒ ක්‍රියාවලිය සාර්ථකව සිද්ධ වෙන්නේ. එතකොට කිරි නිපද වුණාට පස්සේ දැන් දරුවාට කිරි උරනකොට එයා පියවරට සම්බන්ධ වෙලා හොඳින් කිරි උරනකොට අම්මට කිරි එරෙනවනේ. එතකොට මේ එරෙන කිරි ටික දරුවා බීලා පියවර හිස් කරනකොට තමයි නැවත නැවත මේ පියවර කිරි වලින් පිරෙන්න පටන් ගන්න. ඉතින් මේ ක්‍රියාවලියට සීස සල්ලි කර්මයේ කිසිම බලපෑමක් නැහැ. ඒ කියන්නේ සීස කරපු අම්මා කෙනෙකුට කිරි එරෙන්න කිසිම බාධාවක් නැහැ. බබා කිරි උරනවා නම් එයාට අවශ්‍ය වෙලාවට කිරි ටික දෙනවා නම් පියවර හිස් වෙනවා නම් මේ කිරි නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථකව කරගෙන යන්න පුළුවන්. එතකොට තවත් මේ අම්මලාට තියෙන ප්‍රශ්නයක් තමයි සිහි නැති කළාට පස්සේ එහෙම නැත්නම් මේ නිර්වින්දන ක්‍රම සමහර වෙලාවට අපි සිහිය නැති කළා සීස කරනවා සමහර වෙලාවට හිරි වැටලා එහෙම නැත්නම් එපිඩියුරල් ක්‍රමය කියනවා ස්පයිනල් ක්‍රමය කියනවා හිරි වැටීම තුලින් සීස කරනවා. එතකොට මේ නිර්වින්දන ක්‍රමයේ බලපානවද මව් කිරි ලබා දෙන්න කියලා. ඒක ගැටලුවක් වෙන්න කියලා. ඒකටත් කියන්න තියෙන්නේ සිහි නැති කළා සීස සල්ලි කර්ම කරපු අම්මා කෙනෙකුට නම් එයාට ටික වෙලාවක් යනකම් දැනෙන්නේ නැහැ. එතකොට ඒ වගේ අවස්ථාවක සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහයෝගය මගින් ඔබට ඔබේ දරුවව පියවරට සම්බන්ධ කරලා කිරි උරා බීමට සලස්වනවා. ඊට පස්සේ අම්මට හොඳට සිහිය ආවට පස්සේ අම්මට පුළුවන් මේ පළවෙනි දවසේදී කාගේ හරි උදව්වක් ඇතුව ඒ කියන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හෝ එහෙම නැත්නම් ළඟ හිටින නෑදෑ කෙනෙක්ගේ හරි හිතවත් කෙනෙක්ගේ හරි ආධාරයෙන් දරුවාට කිරි පොවා ගන්න. එතකොට හිරි වැටල එහෙම නැත්නම් ස්පයිනල් ඇනස්තීසියා, එපිඩියුරල් ඇනස්තීසියා දීලා සීස කරපු අම්මා කෙනෙකුට නම්
එයාට හොඳට කල්පනාවක් තියෙනවා. එයාට කාගේ හරි සෞඛ්‍යකාරී මණ්ඩලය කෙනෙකුගේ ආධාරයෙන් හරි දරුවා තමන්ගේ පියවරට සම්බන්ධ කරලා දුන්නාම අම්මට පුළුවන් අත්දැකීම් අල්ලගෙන දරුවාට කිරි ටික පොවා ගන්න. ඉතින් මේ නිර්වින්දන ක්‍රම බාධාවක් වෙන්නේ නැහැ ඇත්තටම මව්කිරි මේ දරුවාට කිරි දීමට. ඒ වගේම තමයි කිරි නිෂ්පාදනය කරන්න. දැන් අම්මලා බොහෝ විට හිතනවානේ සීස කරපුවාම කිරි නිෂ්පාදනය අඩු වෙනවා. එහෙම නැත්නම් සීස කරපු අම්මලාට කිරි අඩුයි. අර ඒ වගේ මතයක් ගොඩනැගිලා තියෙනවා. මේක වෙන්නේ අර ඉස්සෙල්ලත් මම කිව්වා වගේ නිසි අවස්ථාවේදී දරුවා පියවරට සම්බන්ධ වෙන්නේ නැත්නම් එහෙම නැත්නම් පියවරේ එරෙන කිරි ටික නිසි ලෙස පියවරෙන් ඉවත් වෙන්නේ නැත්නම්. ඒ වගේම තමයි දැන් සීස කරපු අම්මා කෙනෙකුට තව තියෙන ගැටලුවක් තමයි දැන් නිරාහාරව ඉන්නවනේ සීස සල්ලිකර්ම සඳහා යනකම්. එතකොට හිතන මම පැය ගාණක් කෑම කෑවේ නැහැ. දැන් වට්ටුවට ආවට පස්සෙත් මම පැය ගාණක් තාම හරියට කෑමක් කෑවේ නැහැ. ඒ නිසා මට කිරි නිෂ්පාදනය අඩු වෙනවා. එහෙම නැත්නම් මට කිරි හැදෙන්නේ නැහැ කියලා තවත් වෙලාවකට අම්මලා හිතනවා. ඒකත් අපිට අම්මට දැනුවත් වෙන්න තියෙන්නේ අපි මේ දැන් කන කෑම එකෙන් නෙමෙයි ඊගා වේලට කිරි නිෂ්පාදනය වෙන්නේ. දරුවෙකු ලැබුණ අම්මා කෙනෙකුට අම්මගේ ඇඟේ තියෙන මේද දාහණය වෙලා අවශ්‍ය පෝෂක කොටස් අවශෝෂණය වෙලා කිරි නිෂ්පාදනය වෙනවා. එතකොට අම්මගේ ආහාරය ඒ තරම් වැදගත් වෙන්නේ ඒ වෙලාවට කිරි නිෂ්පාදනය කරන්න. හැබැයි අම්මා ගන්න ආහාර අම්මගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වලින් තබාගෙන අම්මත් නිරෝගීව තියාගෙන කිරි නිෂ්පාදනය වැඩි කරගන්න අවශ්‍ය වෙනවා පෝෂ්‍යදායක ආහාර ගන්න එක. නමුත් මේ දරුවා ලැබුණු ගමන්ම කිරි නිෂ්පාදනය වෙන්න ඒ වෙලාවේ ගන්න ආහාරය වැදගත් වෙන්නේ නැහැ. ඒකෙන් බලපෑමක් වෙන්නේ නැහැ. ඒ නිසා අම්මලා අනියත බියක් ඇති කරගත යුතු නැහැ. මේ දැන් ගන්න ආහාර වේලෙන් තමයි දැන් මේ ඊගා වේලට කිරි නිපද වෙන්නේ කියලා. තවත් එකක් තමයි දැන් අම්මලා අතර තියෙනවානේ කිරි නිෂ්පාදනය සීස කරපු අම්මලාගේ කිරි නිෂ්පාදනය අඩු වෙනවා කියලා. එතකොට සීස ශල්‍ය කර්මයේ බලපෑවෙන්නේ නැතත් කිරි නිෂ්පාදනය අඩු වෙන්න මේ සීස ශල්‍ය කර්මය හා බැඳී පවතින බාහිර ක්‍රියාකාරකම් ක්‍රියාදාමයන් බලපානවා. සමහර අවස්ථාවල කිරි නිෂ්පාදනය අඩු වෙන්න. අපි බලමු මොනවද ඒ බාහිර ක්‍රියාකාරකම්. එහෙම නැත්නම් ඒ බාහිර ක්‍රියා මොනවද කියලා කිරි නිෂ්පාදනය අඩු වෙන්නේ. එහෙම නැත්නම් මේ සීස කරපු අම්මා කෙනෙක්ගේ කිරි නිෂ්පාදනය මද අඩුකමක් හෝ කිරි නිෂ්පාදනයේ දුර්වලතාවයක් ඇති වෙන්න බලපාන සාධක මොනවද කියලා. පළවෙනි එක තමයි අපි දන්නවා දරුවෙක් ලැබුණාට පස්සේ පළවෙනි පැය එහෙම නැත්නම් පැය භාගය ඇතුළත දරුවව අම්මගේ පියවරට සම්බන්ධ කරලා දරුවට කිරි උරා බොන්න සලස්වන්න ඕනේ. එතකොට තමයි කිරි නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථකව සිද්ධ වෙන්නේ. එතකොට මේ ක්‍රියාවලිය කියන්නේ පළවෙනි පැය ඇතුළත දරුවව මවගේ පියවරට සම්බන්ධ කිරීමට නොහැකි වුණා නම් ඔන්න ඒක බලපානවා කිරි නිෂ්පාදනය අඩු වෙන්න. අනිත් එක තමයි බබා කිරි හොයන වෙලාව. කියන්නේ දරුවා බඩගිනි වෙන වෙලාව තියෙනවා. දැන් පළවෙනි පැය භාගය ඇතුළත එහෙම නැත්නම් පැය ඇතුළත කිරි දුන්නත් ඊගව අවස්ථාවේ දරුවා කිරි හොයනකොට දරුවව අම්මගේ පියවරට සම්බන්ධ කරන්න බැරි වුණා නම් දරුවාගේ අවශ්‍යතාවය අනුව දරුවා පියවරට සම්බන්ධ කිරීම අපහසුතාවයක් තියෙන අවස්ථාවල කිරි නිෂ්පාදනය අඩු වෙන්න පුළුවන්. ඒකට හේතු වෙන්න පුළුවන් සමහර අවස්ථාවල මවගේ වේදනාව. එහෙම නැත්නම් මවගේ නිර්වින්දන තත්ත්වය. ඒ වගේම මවට රුධිර වහනයක් ඒ වගේ අවස්ථාවල මවගේ සෞඛ්‍ය තත්ත්වය සහ රෝහල් කාර්ය මණ්ඩලයේ හිඟකම් සේවක පිරිස මදකම බලපාන්න පුළුවන් මේ දරුවව නිසියාකාරව මවගේ පියවරට සම්බන්ධ කිරීමට නොහැකි වෙන්න හේතු විදිහට. ඒ වගේ තමයි අම්මා මේ සීස ශල්‍ය කර්මය නිසා දැඩි වේදනාවකින් පෙළෙනවා නම් ඒක බලපානවා. ඒ කියන්නේ මවගේ හිතේ මවට දැනෙන මේ වේදනාව ශාරීරික වේදනාව බලපානවා. මවට කිරි නිෂ්පාදනය වුණත් ඒ කිරි පහතර ගලා ඒමට බාධාවක් වෙනවා මවගේ වේදනාකාරී තත්ත්වය. ඒක නිසා වේදනානාශක අපි ලබා දෙනවා සීස කරපු මවකට. වේදනානාශක ලබා දීලා මවගේ වේදනාව අඩු කිරීම තුළින් අපිට මේ කිරි නිෂ්පාදනය යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඒ වගේම තවත් හේතුවක් තමයි ඔබ හදිසියෙම සීස ශල්‍ය කර්මයකට යොමු වූ මවක් නම්. ඒ කියන්නේ අපි කියන්නේ ඉමර්ජන්සි සීස කියලා. ඒ වගේ මවක් නම් එහෙම නැත්නම් බලාපොරොත්තුෙන් ඉඳලා නැතුව එක පාටම සීස ශල්‍ය කර්මයකට යොමු වෙනවා නම්
අම්මගේ හිතේ තැති ගැස්මක් ඇති වෙන්න පුළුවන්. අම්ම බයෙන් ඉන්න පුළුවන්, දුකින් ඉන්න පුළුවන්, මානසික අසහනය. ඒ වගේ මානසික පීඩාකාරී අවස්ථාවක මාව සිටිනවා නම් ඒක බලපානවා කිරි නිෂ්පාදනය අඩු වෙන්න. ඒ වගේම තමයි ශාරීරික වේදනාව නිසාත් කිරි ගලා යීමේ වේගය අඩු වීමට පුළුවන්. ඒ වගේම දැන් අපි බලමු සීස ශල්‍ය කර්මයෙන් පස්සේ අම්මා කෙනෙක් කොහොමද මව් කිරි දෙන්නේ කියලා. එතකොට පළවෙනි දවසේදී අපි මම ඉස්සෙල්ලත් කිව්වා වගේ කාගේ හරි උදව් ඇතුව තමයි මේ දරුවාට කිරි ටික පොවා ගන්න වෙන්නේ. එතකොට පළවෙනි දවසේදී අම්මා හාන්සි වෙලා තමයි බොහෝ විට ඉන්නේ. එතකොට අම්මට හාන්සි වෙලා දරුවව පියවරට සම්බන්ධ කරගන්න පුළුවන්. හාන්සි වෙලා කිරි දෙනකොට මවට කොට්ට කීපයක් තියලා දරුවව අම්මගේ පියවරට සමීප කරගන්න පුළුවන්. ඒ වගේම මව් කිරි දීමේදී අර දරුවා හොඳට මවගේ පැත්තට හැරිලා තියෙන්න ඕනේ. මවගේ තනපුඩු මට්ටමට දරුවගේ නාසය තියෙන්න ඕනේ. දරුවා මුඛය හොඳට විවෘත කරලා තියෙන්න ඕනේ. දරුවාගේ මුළු ශරීරයටම ආධාර කරගෙන තියෙන්න ඕනේ. ඔය ටික අර මූලික කරුණු ටික සම්පූර්ණ වෙලා තියෙනවා. නිවැරදි ඉරියව්ව සහ සම්බන්ධතාවය පවත්වා ගැනීමෙන් තවත් කෙනෙකුගේ ආධාරය ඇතුව මේ පළවෙනි දවසේදී එහෙම නැත්නම් මුල් පැය කිහිපය තුළ සීස කරපු අම්මා කෙනෙකුට මව් කිරි දීම සාර්ථකව කරගෙන යන්න පුළුවන්. දෙවෙනි දවස වෙනකොට අම්මට ඇඳෙන් බැහැලා වාඩි වෙලා දරුවට කිරි පොවන්න පුළුවන්. එතකොට අර උදර සල්ලේ තුවාලයට පීඩනය ඇවිල්ලා එහෙම නැත්නම් අම්මගේ වේදනාව අඩු කිරීම සඳහා සීස කරපු අම්මා කෙනෙකුට වඩාත් සුදුසුයි අතට යටින් දරුවව පියවරට සම්බන්ධ කර ගැනීම. කොට්ට කිහිපයක් තියලා ඇඳි පුටුවක වාඩි වෙලා අත තියාගෙන අතට යටින් දරුවව අපිට පියවරට සම්බන්ධ කරගන්න පුළුවන්. අපි අන්ඩර් පොසිෂන් කියලා කියන්නේ ඒ ක්‍රමයට දරුවව පියවරට සම්බන්ධ කර ගැනීම තුළින් සාර්ථකව සීස කරපු අම්මා කෙනෙකුට දරුවාට මව් කිරි දීම පුළුවන්. මම මව් කිරි දීමේ විවිධ ඉරියව් ඔබට කලින් වීඩියෝ එක සඳහන් කරලා ඇති. ඒ වීඩියෝ එකකින් ඔබට රූප රාම සහිතව බලා ගන්න පුළුවන් කොහොමද මේ දරුවව පියවරට සම්බන්ධ කරගන්නේ කියලා. එතකොට සීස කරපු අම්මා කෙනෙක් අනියත බියක් ඇති කරගෙන තියනවා නම් සීස කළාට පස්සේ මව් කිරි දෙන්න අපහසුයි. මව් කිරි දෙන්නේ කොහොමද? කිරි නැති වෙනවද? කිරි මදි වෙනවද කියලා මම හිතනවා ඔබට මේ දැන් කියා දීපු කරුණු තුලින් ඒ ගැටලු විසඳ ගන්න පුළුවන් කියලා. ඉතින් නැවතත් දවසක ඔබ හමුවට මෙවැනි වීඩියෝකින් පැමිණෙන තේ ආයුබෝවන්.